කටුකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉදිරියට ඇත්තම කියනවා නම් අම්මා ලොකු ඉල්ලීමක් කරන්න නියමිතයි. ඇත්තටම මේ ඉල්ලීම තමයි Taman වෙනුවෙන් සමාව දෙන්න කියලා. මෙන්න මේ ඉල්ලීම සිද්ධ කරාට පස්සේ සිදුවෙන දේ ගැන අපි අද වීඩියෝ එක හරහා කතා කරන්න සූදානමක් ඇති කර ගන්නවා. ඉතින් වීඩියෝ එකට යන්න මත්තෙන් මතක් කළ යුතුමයි. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න සූදානමක් තියාගන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඉතින් කොහොම වුණත් කෙවින්ගේ පසුතැවීම සහ අසරණකම, කෙවින් Taman අතින් උණු වැරදි හෝ Taman සම්බන්ධ වුණු අහිතකර සිදුවීම් ගැන දැන් අවංකවම පසුතැවෙනව වෙන්න පුළුවන්. ඔහු දන්නවා Tamanට කෙලින්ම ගිහින් සමාව ගන්න බැරි පිරිසක් ඉන්නවා. ඒ නිසා ඔහු නිම්නාවිව පාලමක් කරගන්න උත්සාහ කරනවා. නිම්නාවි කියන්නේ හැමෝම විශ්වාස කරන කෙනෙක්. ඇත්තම කියනවා නම් ඉස්සරහට ඔය කෙවින්ගේ අම්මා මැදිහත් වෙලා තවත් මොන වගේ දෙයක් සිදු කරයි කියලාද ඔයාට හිතෙන්නේ? ඒ විශ්වාසය අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් දීලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්න සූදානමක් තියාගෙන ඉන්නේ. ඒ විශ්වාසය අපිට මතක් කරන්න ඕනේ. ඉතින් කොහොම වුණත් අපි දැන් ඒ ගැන තමයි ලොකුවටම කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ ඔයාට මතක් කරන්න සූදානමක් තියාගන්නේ. කොටින්ම කියනවා නම් ඔය අම්මා ගිහිල්ලා මේ කාරණාව තදින්ම කිව්වට පස්සේ අනිවාර්යෙන්ම ඒ ගැන අපි අද විශේෂයෙන්ම මතක් කරන්න සූදානම්කමක් තියාගෙන ඉන්නවා. ඉතින් කොහොම වුණත් තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි Taman වෙනුවෙන් හරි මේ සමාව ලබා දෙන්න කියන කීම කිව්වට පස්සේ ඉතින් ඒ සමාව ලබා දීම සිදු වෙයි කියලාද ඔයාට හිතෙන්නේ. ඉතින් අපි අද ඒ ගැනත් විශේෂයෙන්ම මතක් කරලා දෙන්න ඕනේ. ඇත්තම කියනවා නම් නිම්නාවි දැන් කෙවින්ගේ තාත්තා වගේම කෙවින්ගේ අම්මා කතා කරද්දී ඇත්තටම කෙවින් කරපු වැරදි වලට ඒගොල්ලෝ පලි නැහනේ. ඉතින් කෙවින් මේ කරලා තියෙන ලොකුම වැරද්ද ගැන මතක් වෙනකොට ඒකේ ලොකු ප්‍රශ්නයක් හිතේ දරාගෙන ඉන්න තමයි මේ වෙලාව වෙනකොට ඇත්තටම කතා කරන්න සූදානම්කමක් තියාගෙන ඉඳලා තියෙන්නේ. ඒක අපි අනිවාර්ය විශ්වාසයකින් යුක්තව කතා කළ යුතු දෙයක් විදියට තමයි මම මේ වෙලාවේදී ඔයාට මතක් කරන්න සූදානමකුත් තියාගත්තේ. ඒ විශ්වාසය අපි මේ වෙලාවේ හොඳින්ම අරගෙන අවිල්ලා කතා කරන්න සූදානම්.